ලබා ගනිමි. ලකුණු 4ක පරතර අරඳවා ගනිමි. සාර්ථක පිරිනැමීම අංක 2 ක්‍රීඩකයන්ගෙන් සාර්ථක එවරාලදී කණ්ඩායම සාර්ථකයි හරියාකාරව යුනිවර්සල් ක්‍රීඩකයන්ට පන්දු ග්‍රහණය කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සමගින් ලකුණු එනවා අවදිනේ කණ්ඩායමට. ලකුණු 13යි ලකුණු 16යි. අවදිනේ ක්‍රීඩකයන්ගේ පිරිනැමීම එවරත් ලකුණු හිමි කර ගන්නවා අවදිනේ ක්‍රීඩකයන් දක්ෂ පන්දු පිරිනැමීම අංක කෙන පිරිනමන පන්දුව එවරත් සාර්ථකයි යුනිවර්සල් ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකියාවක් නැහැ. ලකුණු 15යි අවදිනේ B කණ්ඩායම ලකුණු 16යි යුනිවර්සල් ක්‍රීඩා සමාජය. එන්න සාර්ථක පිරිනැමීම සවාදන වේගෙන් පහරක් තියත් කරලා විශිෂ්ට යුනිවර්සල් ක්‍රීඩකයන්ගේ පහර අලදෙන ක්‍රීඩකයන්ට හිතා ගැනීමටවත් නොහැකි වුණා මං හිතන්නේ. ලකුණු 5යි අලදෙන B කණ්ඩායම ලකුණු 18යි යුනිවර්සල් ක්‍රීඩා සමාජය. ලකුණු 3ක පරතරයක් රඳවා ගැනීමෙන් ක්‍රීඩා කරන විශිෂ්ට අන්දමින් ඊළඟ තරගයේ පැවැත්වෙන්නේ එක්සිට් යටියලකල එක්සිට් ක්‍රීඩා සමාජය අතරයි. එක්සිට් ක්‍රීඩා සමාජයේ සමාජිකයන්ට මිනිස්ථාන පැමිණි ලෙස ආරාධනා කරනවා. කොසවාදින පන්දුවට එවර ලකුණ හිමිවන්නේ අනදෙනිය ක්‍රීඩා සමාජය වෙතයි. ලකුණු 18ක් ලබාගෙන යුනිවර්සල් ඉදිරියෙන් ලකුණු 16ක් ලබාගෙන අලදෙනිය. මෙන්න සාර්ථක ගොඩ ගැනීම. නිදල්ලේ පාන්දුවේ පිට තාලු කරනවා. සකසා දෙන පාන්දුවට වේගෙන් දාන නමුත් ග්‍රහණය කරගන්නා පන්දුව හරියාකාරව නැවතත් ප්‍රතිසකතුන විශිෂ්ටයි ප්‍රතිසකතුන. ඒ සමගින් අලදෙනිය ක්‍රීඩා කාණ්ඩව තමන්ගේ ලකුණක් රැස් කරගන්නවා. තමන්ගේ ලකුණු පුවරුවට ලකුණු 17යි අලදෙනිය ක්‍රීඩා කාණ්ඩම ලකුණු 18යි යුනිවර්සල් ක්‍රීඩා සමාජය. ශිෂ්ටාන්තවි මෙන්න සකසා දෙන පන්දුවට සැකසීම මත කෙටි නමුත් ලකුණු හිමිවන්නේ අලදෙනිය ක්‍රීඩකයන්ට. ක්‍රීඩා පිටියෙන් ඉවතටයි පන්දුව පතිත වන්නේ. ගැටි ප්‍රහාරයක් ඉන්න වාසිය දරුණා විශිෂ්ට ප්‍රහාරයක්. මෙන්න පන්දු පිරිනැමීමට අලදෙනිය B කණ්ඩායමේ අංක 13 ක්‍රීඩකයා පිරිනමන පන්දුව සාර්ථකව කොට ගන්නවා. සකසා දෙන පන්දුවට මෙන්න නැවතත් එවරත් විශිෂ්ට අන්ද විරක ගන්න යුනිවර්සල් ක්‍රීඩක අංක 16 ක්‍රීඩකයා එවරත් සාර්ථක 18යි 19යි. මෙන්න සකසා දෙන පන්දුවට විශිෂ්ට අන්ද විරක ගන්න විශිෂ්ටයි අංක අරිඳු විශිෂ්ට ක්‍රීඩකෙක් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. තරඳු ක්‍රීඩකයා තම කණ්ඩායමට ජයග්‍රහණය උපරිම ලෙස කැන්දාගෙන ඒවට දරන ක්‍රීඩකයා විශිෂ්ට